අයිබෝවන් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට. ඔන්න ඉතින් අද වීඩියෝ එකත් අරගෙන අවිල්ලා තියෙන්නේ රැකියා බෑඩුතු කිහිපයක් ගැන. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැතුව බලනවා නම් දැන්ම subscribe කරලා පිට එක එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් all දාලාම තියාගන්න. එතකොට අපේ රැකියා බෑඩුතු සඳහන් වීඩියෝවක් දාපු ගමන් ඔයාට එසැනින් නරඹන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක එකට තියෙන සැහැල්ලු වාහන රියදුරු ඇබෑර්තුවක් ගැන. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕන මේකට අයදුම් කරන්න පුළුවන් ගාල්ල අවටින් අයට විතරයි. ගාල්ල නගරේ ප්‍රමුඛ පෙළේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදා හැරීමේ ආයතනයකට සැහැල්ලු වාහන රියදුරු මාතුන් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා සම්බන්ධ වෙන්න ඔයාට අවශ්‍ය වන මූලික සුදුසුකම් මොනවද කියලා මං කියන්නම්. ඔයා වයස අවුරුදු 35ට අඩු කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගාල්ල නගරයට අවම කිලෝමීටර් 10ක දුරින් ඉන්න කෙනෙක් වෙන්නත් ඕන. අප සාමාන්‍ය පෙළ හා අප උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන. අවම වසරක පළපුරුද්දක්වත් තියෙන්න ඕන. රැකියාවට යාමට හා ඒමට යතුරු පැදියක් තියෙන්න ඕන. ඉන්ධන දීමනාවක් ලබා දෙනවා. ඉතින් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට ලැබෙන වැටුප ගැන මං කියන්න. ඔයාට රුපියල් 65,000ක් වැටුපක් තමයි හම්බ වෙන්නේ. වසර අවසාන දීමනා හම්බ වෙනවා. භාණ්ඩ බෙදා හැරීමේදී හා භාණ්ඩ බෑමේදී පාරිභෝගිකයන් සමග සුහදශීලීව කටයුතු කරන්න ඕන. ඉතින් මේ සුදුසුකම් සපුරලා තියන අයට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්න. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. අංක දෙකට තියෙන්නේ බර වාහන රියදුරු ඇබෑර්තුවක් ගැන. කොළඹ පිහිටි බේකරි ආයතනයකට බර වාහන රියදුරු බලපත්‍ර හිමි සේවක මහතුන් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා සම්බන්ධ වෙන ඔයා වයස අවුරුදු 35ත් 50 අතර කෙනෙක් වෙන්න ඕන. නවාතැන් පහසුකම් ලබා දෙනවා. දක්ෂතාවය මත වැටුප් වැඩි වෙනවා. ඉතින් වැඩිදුරටත් විස්තර දැනගන්න මම පහලින් දුරකථන අංකය දාලා තියන්න. අංක 3 MDF බෝඩ් මගින් ගෘහ භාණ්ඩ රැක් සාධන ආයතනයක් සඳහා පුහුණු මෙන්ම නොපුහුණු කාර්මිකයන් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට කරන්න තියෙන්නේ MDF බෝඩ් මැෂින් මගින් කැපීම, හිල් විදීම, එනගසා සවි කිරීම වැනි දේවල්. සුපරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ වගේ දැනුම වැඩි කරගන්නත් පුළුවන්. අවශ්‍යතාවය පරිදි නවාතැන් හා ආහාර පහසුකමට ලබා දෙනවා. ඒ වගේම තමයි ඉහළ වැටුප් දීමනාවක් හම්බ වෙනවා. ඉතින් මේ ආයතනයේ තියෙන්නේ මහබුද්ගම කොඩිකාවත්තේ. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. අංක 4 කුරුණෑගල පිහිටි දිසානායක බේකර්ස් සඳහා කැෂියර් තනතුරට සේවකයන් බඳව ගන්නවා. ඉතින් මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට තියෙන්න ඕන මූලික සුදුසුකම් මොනවද කියලා. අවම අධ්‍යාපන සුදුසුකම් තමයි සැලකලා බලන්නේ. අවංකව හා වගකීම් සහිත කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම පාරිභෝගික සේවාව පිළිබඳ හොඳ හැසිරීමක් තියෙන්න ඕන. ඉතින් අත්දැකීම් ඇති අයට විශේෂ වාසි හම්බ වෙනවා. වැටුප් සාකච්ඡා කරගන්න පුළුවන්. කෑම බීම නොමිලේ හම්බ වෙනවා. නවාතැන් පහසුකම් හම්බ වෙනවා. ඉතින් මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. අංක 5ට තියෙන වායු සමීකරණ යන්ත්‍ර තාක්ෂණික ශිල්පී ඇබෑර්තුවක් ගැන. ඉතින් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා මං කියන්නම්. ඔයා වයස අවුරුදු 18ත් 45 අතර කෙනෙක් වෙන්න ඕන. පුහුණු කාර්මික ශිල්පීන් සඳහා අවම වශයෙන් අවුරුදු 2ක බලපුරුද්දක් අවශ්‍ය වෙනවා. යන්ත්‍ර අලුත් වැඩිය හා නඩත්තු කටයුතු කාර්යක්ෂම සිදු කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට ලැබෙන වරප්‍රසාද මොනවද කියලා මං කියන්නම්. ආකර්ෂණීය වැටුප් හා නිකුත් දීමනා හම්බ වෙනවා. රක්ෂණාභරණයක් හම්බ වෙනවා. ඉතින් ඔයාට සෝදශීලී සේවක මණ්ඩලයක් එක්ක තමයි සේවය කරන්න තියෙන්නේ. EPF හා ETF අරමුදල් දායකත්වයක් ලැබෙනවා. ඉතින් මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට බලන්න වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.